සුබ දවසක්. ඔයා මේ එකතු වෙලා ඉන්නේ YouTube channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද කතා කරන්නේ YouTube භාවිතා කරන ඔයා දැනගත යුතුම අලුත්ම YouTube features 8ක් පිළිබඳව. මේ වීඩියෝ හරහා අලුත්ම features කීපයක් සහ දැනගත යුතුම සැඟවිලා තියෙන features කීපයක් ගැන කතා කරනවා. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් සුපුරුදු විදිහට වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස් පහලින් comment කරන්න. ඒ වගේම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. YouTube එකට ඇඩ් වෙලා තියෙන පළවෙනි ෆීචර් එක තමයි අපි ඕනම කෙනෙක් සින්දු අහනවා. ඉතින් මේ සින්දු එක්ක ඉන්න ඔයාට මේ වෙනකොට ගොඩාක් වැදගත් වෙන ෆීචර් එකක් YouTube විසින් ලබා දීලා තියෙනවා. ඔයාලට පුළුවන් YouTube app එකට ඇවිල්ලා මෙන්න මෙතන මේ තියෙන search option එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ බලා ගන්න පුළුවන් වෙන mic feature එක දෙන්න. ඊළඟට ඔයාලට මෙන්න මේ විදිහට හැමදාම තියෙන voice option එකට අමතරව sound කියලා feature එකක් අලුතින් ලබා දීලා තියෙනවා. බලා ගන්න පුළුවන් වෙවි. අපිට පුළුවන් මේ හරහා අපි නොදන්න ඕනම සින්දුවක් තප්පර කීපයක් ඇතුළත හොයාගන්න. උදාහරණයක් විදිහට අපි බස් එක වගේ දෙයක යන ගමන් ඉන්නවා. අපිට ඇහෙනවා යම් සින්දුවක්. අපිට ඇහෙන සින්දුව මොකක්ද කියලා හිතා ගන්න බෑ. නමුත් ඒ සින්දුව මට අවශ්‍ය කරනවා. එහෙම නැත්නම් ඒ සින්දුවේ භාෂාව වෙනස් නිසා මට සින්දුව search කරලවත් හොයාගන්න බෑ. මෙන්න මේ වගේ අවස්ථාවක ඔයාට මේ option එක භාවිතා කරන්න පුළුවන්. ඔයාට මෙන්න මේ sound කියන option එක දෙන්න පුළුවන්. මේ option එක දීලා මම මේ විදිහට සින්දුවක් play වෙන සලස්වනවා. හරි. ඔයාලට පේනවා ඇති තප්පර කීපයක් ඇතුළත මම මේ play කරපු සින්දුව identify කරගෙන මට ලබා දුන්නා. අපිට මෙතනින් ඕනේ නම් මේක play කරලා බලන්න පුළුවන්. ඒ වගේම ඔයා හිතන්න මේ සින්දුව play වෙලා අවසන් කියලා. එහෙනම් මේ feature එක අපිට භාවිතා කරන්න විදිහක් නැහැ. ඒ වගේ අවස්ථාවක ඔයාට පුළුවන් ඔයාගේ කටින් මේ සින්දුව මුමුණලා අරගන්න. ඒ සින්දුවේ තාලෙට ඔයා මේ විදිහට sing කරනවා නම් ඒ සින්දුව මේ විදිහට අපිට හොයලා දෙනවා. YouTube වලට අලුතින්ම එකතුණු දෙවෙනි ෆීචර් එක තමයි මේ lock screen feature එක. අපි වීඩියෝ එකක් සාමාන්‍යයෙන් play කරද්දී touch වුණොත් ඒක cut වෙනවා. එහෙම නැත්නම් එක එක මේ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් දැන් අපිට වීඩියෝ එකක් play කරන අවස්ථාවකදී screen එකේ ආරක්ෂාවට screen එක lock කරන්න පුළුවන්. ඔයා play කරන වීඩියෝ එකේ ඉඳලා මෙන්න මේ setting icon එක දෙන්න. ඊළඟට මෙන්න මේ විදිහට lock screen කියලා feature එකක් add වෙලා තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. ඔයාලට මේ option එක මේ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට screen එක lock වෙනවා. touch වුණා කියලා කිසිම වෙලාවක touch වෙන්නේ නැහැ. ඒ වගේම ආයෙමත් unlock කරගන්න ඕනේ නම් ඔයාලට මේ unlock කියන option එක දීලා unlock කරගන්න පුළුවන්. YouTube වලට එකතුණු තුන්වෙනි feature එක තමයි මේ video zoom feature එක. අපිට මෙන්න මේ විදිහට දැන් play වෙන ඕනෙම වීඩියෝ එකක් zoom කිරීමේ හැකියාව තියෙනවා. ඔයා කැමති විදිහට zoom out කරගෙන කැමති තැනකට move කරගෙන මේ විදිහට බලන්න පුළුවන්. YouTube භාවිතා කරන ඔයා on කළ යුතුම හතරවෙනි feature එක. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි YouTube වීඩියෝ බලනකොට වැඩියෙන් data කැපෙන එක. එහෙම නැත්නම් ගොඩක් අය මේ YouTube package එකක් දාගෙන තමයි වීඩියෝ බලන්නේ. අපි දාගන්න package එක unlimited උනත් සමහර වෙලාවට අපේ phone එකේ වටින normal data කැපෙන අවස්ථාව ඔයා ඕන තරම් දැකලා ඇති. normal data විතරක් නෙවෙයි සමහර වෙලාවට normal data අපේ phone එකේ නැත්නම් phone එකේ තියෙන මුදල් පවා ඉවර වෙනවා. මේ දේ වෙන්න හේතුව තමයි අපි active කරන YouTube package එකේ 360p කියන resolution quality එකෙන් විතරයි අපිට වීඩියෝ බලන්න පුළුවන්. ඊට ඉහළින් බලනවා නම් normal data හෝ මුදල් කැපෙනවා. YouTube එකේ අපි වීඩියෝ බලනකොට මේ දේවල් automatically signal දෙන විදිහට adjust වෙනවා. එතකොට මේ resolution එකට ඉහළින් automatically play වෙනවා. ඉතින් මේකට හොඳ setting එකක් මේ වෙනකොට YouTube වල අපිට ලබා දීලා තියෙනවා. ඔයා YouTube app එකට ඇවිල්ලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙන profile icon එක දීලා මෙතනින් මෙන්න මේ විදිහට settings වලට යන්න. ඊළඟට මෙන්න මේ තියෙන data saving කියන එකට යන්න. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ ඉහළ තියෙන setting එක on කරන්න. එතකොට මේ setting ඔක්කොම enable වෙනවා. මේ විදිහට on කළාම කිසිම වෙලාවක normal data සහ මුදල් කැපෙන්නේ නැහැ. package එකෙන් පමණයි ආය වෙන්නේ. YouTube වලට add වුණු අලුත්ම පස්වෙනි feature එක තමයි මේ manage all history කියන්නේ. අපි YouTube වල search කරන හැම දෙයක්ම YouTube search history වල මේ විදිහට save වෙනවා. ඒ වගේම බලන දේවල් watch history වල save වෙනවා. ඉස්සර අපිට මේ දේවල් delete කරන්න පුළුවන් උනේ ඊළඟට මෙන්න මේ delete all time කියන option එක දීලා මෙන්න මේන delete කියන option එක දෙන්න. මේ විදිහට කළාම සම්පූර්ණයෙන්ම search history එක සහ watch history එක delete වෙනවා. YouTube භාවිතා කරන ඔයා on කළ යුතුම 6 වෙනි setting එක. ඔයා මේ profile icon එක දීලා මෙතනින් ටිකක් පහළට එන්න. එතකොට ඔයාලට මේ විදිහට time watch කියලා option එකක් බලා ගන්න පුළුවන්. සමහර phone වල මේ setting එක මෙතනට ආවහම මේ විදිහටම නැති අවස්ථා තියෙනවා. ඔයාගේ phone එකේ මේ පෙන්නන විදිහට තිබුණේ නැත්නම් ඒ phone එකට අදාළව මේ setting icon එක දෙන්න. එතකොට ඔයාලට මෙන්න මේ setting වල මේ setting එක තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතනට ආවහම ඔයාලට remind me to take a break කියලා setting එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ දේ ඉස්සරින්ද
ඉස්සෙල්ලම තිබ්බ සෙටින් එකක් වුණත් ගොඩක් අය මේක භාවිතා කරන්නේ ඇයි කියලා සහ ප්‍රයෝජනය දන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් YouTube භාවිතා කරනකොට නොදැනම ලොකු කාලයක් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. මේ විදිහට අපි සමීපව ස්ක්‍රීන් එකක් දිහා එක දිගට බලාගෙන ඉන්නකොට අපේ ඇස් වෙහෙසෙනවා. මේකේ දීර්ඝ කාලීන හානි ගොඩක් තියෙනවා. අවුරුද්දක් දෙකක් ඔයා ඇබ්බැහි වෙලා එක දිගටම ෆෝන් එකේ ඉන්නවා නම් මේ ගැටලුව ඔයාට අනිවාර්යෙන් වෙනවා. එහෙම වුණොත් ඔයාට අනිවාර්යෙන්ම පැහැදිලිව බලන්න කණ්ණාඩි දෙකක් භාවිතා කරන්න වෙනවා. IT ෆීල්ඩ් එකේ ස්ක්‍රීන් එක ජොබ් කරන ගොඩක් අය ඔයා දැකලා ඇති පෙනීමේ දුර්වලතා නිසා ග්ලාස් එකක් භාවිතා කරනවා. හේතුව තමයි මේ දේ. අපි සමීපව ස්ක්‍රීන් එක දිහා විනාඩි 20ක් බලාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම විනාඩි 20කට සැරයක් අඩි 20ක් දුර තප්පර 20ක්වත් අඩුම බලාගෙන ඉන්න ඕනේ. නැත්තම් පෙනීමේ ගැටලුව අනිවාර්යෙන්ම ඇති වෙනවා. ඉතින් මෙන්න මේ දේට සහ අපේ ඇබ්බැහි වීමට විසඳුමක් විදියට තමයි මේ සෙටින් එක අපිට ලබා දීලා තියෙන්නේ. ඔයාලට මේ සෙටින් එක ඔන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔප්ෂන් එකක් එනවා. ඔයාලට කැමති ටයිම් එකක් මෙතනට සිලෙක්ට් කරගන්න පුළුවන්. විනාඩි 20ක් දෙනවා නම් ඇඩ්ස් ආරක්ෂාවට ගොඩක් හොඳයි. මම මෙතන විනාඩි 20ක් දෙනවා. ඉතින් මේ විදිහට දුන්නාම අපි වීඩියෝ බලාගෙන ඉන්න හැම විනාඩි 20කට සැරයක්ම අපි විනාඩි 20ක් වීඩියෝ බැලුවා කියලා ස්ක්‍රීන් එක අවහිර කරලා මෙන්න මේ විදිහට මතක් කරනවා. එතකොට ඔයාලට පුළුවන් මම අර මුලින් කිව්ව ඇඩ්ස් ආරක්ෂා කර ගැනීම සහ තවත් බොහෝ දේවල් සඳහා බ්‍රේක් එකක් කරගන්න. ඔයා දැනටමත් ග්ලාස් දෙකක් භාවිතා කරන ඇස් පෙනීමේ දුර්වලතාවයක් තියෙන කෙනෙක් නම් මේ ගයිඩ් එක අනිවාර්යෙන්ම ෆලෝ කරන්න. YouTube භාවිතා කරන ඔයා දැනගත යුතුම 7 වෙනි රහස. අපි දැන් කතා කරමු YouTube තුළ සැඟවිලා තියෙන ඇත්තටම කවුරුත් නොදන්න සර්ච් රහස් කීපයක් පිළිබඳව. පළවෙනි රහස අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට YouTube සර්ච් කරලා තමයි අපිට අවශ්‍ය කරන වීඩියෝස් හොයාගන්නේ. ඉතින් මේ විදිහට සර්ච් කරනකොට අපි අකමැති ඒවා සහ කැමති ඒවා කියන දේවල් කලවමට දෙකම පෙන්නනවා. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා සිංහල ෆිල්ම් බලන්න කැමති. නමුත් ඔයා හොල්මන් ඒවට අකමැති. ඒ වුණාට අපි සිංහල ෆිල්ම් කියලා සර්ච් කළොත් මේ දේවල් ඔක්කොම කලවමට පෙන්නනවා. තෝරලා තමයි බලන්න ඕනේ. ඉතින් මේ දෙයට හොඳ විසඳුමක් අපිට ලබා දීලා තියෙනවා. මේක ෆිල්ම් වලට විතරක් නෙවෙයි ඕනෑම වීඩියෝ එකක් සර්ච් කරන්න භාවිතා කරන්න පුළුවන්. ඔයා පළවෙනිටම සර්ච් කරගන්න අවශ්‍ය දේවල් ටයිප් කරගන්න. උදාහරණයක් විදිහට මම මේ විදිහට ෆිල්ම් සම්බන්ධ දෙයක් ටයිප් කරගන්නවා. ඊළඟට ඔයා කීබෝඩ් එකේ තියෙන මෙන්න මේ සිම්බල් එක හොයලා මෙතන ටයිප් කරගන්න ඕනේ. මේක ටයිප් කරගත්තට පස්සේ ඔයා බලන්න අකමැති දේවල් මෙතන ටයිප් කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා හොල්මන් ඒවා බලන්න කැමති නෑ. එහෙමනම් ඔයාට මේ විදිහට හොල්මන් කියන වචනේ ඉංග්‍රීසි වර්ඩ් එක මෙතන ටයිප් කරන්න පුළුවන්. ඔයා මේක සිංහලින් දෙනවා නම් හොල්මන් කියලා සිංහලින්ම ටයිප් කරගන්න පුළුවන්. දැන් මේක සර්ච් කරගන්න පුළුවන්. දැන් මෙතන කිසිම හොල්මන් ෆිල්ම් එකක් පෙන්වන්නේ නැහැ. සාමාන්‍ය ෆිල්ම් විතරයි පෙන්වන්නේ. මම මේක ෆිල්ම් වලට කරලා පෙන්නුවේ ඔයාට තේරුම් ගන්න පහසු වෙන්න. මේක ඕනෑම දෙයකට අපිට යූස් කරන්න පුළුවන්. තේරුම් කරන්න තවත් උදාහරණයක් විදිහට ඔයා හිතන්න මම හිරු නිවුස් බලන්න කැමති නැහැ. නමුත් අපි සිංහල නිවුස් කියලා සර්ච් කරොත් වැඩිම ප්‍රමාණයක් හිරු TV එකේ ඒවා තමයි පෙන්වන්නේ. එහෙමනම් මට පුළුවන් නිවුස් සිංහල කියලා දුන්නට පස්සේ මේ සිම්බල් එක දෙන්න. දැන් හිරු නිවුස් කියන ඔප්ෂන් එක දීලා සර්ච් කරන්න පුළුවන්. ඔන්නවට පේනවා ඇති මෙතන කිසිම හිරු channel එකට අදාළව වීඩියෝ එකක් අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. අනිත් channel වල ඒවා පමණයි තියෙන්නේ. දෙවෙනි YouTube search රහස තමයි view count කියන්නේ. අපි හැමෝම කැමති ඒ වගේම පුරුදු වෙලා ඉන්නේ යම් දෙයක් බලනකොට වැඩි පිරිසක් නරඹපු ජනප්‍රිය දේවල් බලන්න. ඉතින් මේකටත් හොඳ කමාන්ඩ් එකක් අපිට YouTube විසින් ලබා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ විදිහට යම් දෙයක් search කළොත් මේ විදිහට views 1000ක් 2000ක් බලලා තියෙන ඒවා, ඒ වගේම ලක්ෂයක් 50000ක් බලලා තියෙන ඒවා කලමට තමයි පෙන්වන්නේ. වැඩියෙන්ම views කියවා සැඟවිලා තියෙන්නේ. හොයලා බලලා තමයි අපිට මේ විදිහට හොයාගන්න පුළුවන්. නමුත් ඔයාලට පුළුවන් අවශ්‍ය දේවල් සර්ච් කරන්න කලින් මෙන්න මේ සිම්බල් එක දෙන්න. ඊළඟට මේකේ අවසානයේදී ඔයා view count කියන කමාන්ඩ් එක දෙන්න. දැන් මේක සර්ච් කරගන්න පුළුවන්. ඔන්නවට පේනවා ඇති මෙතන තියෙන මිලියන ගණන් බලපු ඒවා විතරයි. මිලියන 2 3 ඒ වගේම මිලියන 10 20 views ගිය ගොඩක් ජනප්‍රිය අපි සර්ච් කරපු දෙයට අදාළ දේවල් තමයි මෙතන පෙන්නන්නේ. මේ විදිහට ඕනෑම දෙයක් සර්ච් කරනකොට මේ කමාන්ඩ් එක භාවිතා කරන්න පුළුවන්. තුන්වෙනි YouTube search රහස තමයි playlist කියන්නේ. අපි සමහර වෙලාවට tutorial course වගේ දේවල් මේ YouTube එකෙන් හොයන අවස්ථා තියෙනවා. ඒ වගේ දෙයක් අපි search කළාම මේ විදිහට එක videos part වශයෙන් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් part එක හොයනවා කියන වැඩේ ලේසි දෙයක් නෙවෙයි. channel එක visit කරොත් upload කරපුවත් videos ගොඩක් තියෙන හින්දා අපිට හොයන්න ලේසි නෑ. ඉතින් මේකටත් හොඳ විසඳුමක් අපිට ලබා දීලා තියෙනවා. ඔයා හිතනවා මේ විදිහට මොකක් හරි course එකක් හොයනවා කියලා. ඔයා මේ හොයන දේ type කරන්න කලින් playlist කියලා මේ command එක දීලා මේ icon එක දෙන්න. ඊළඟට ඔයාලට අවශ්‍ය කරන course එකේ නම හරි title එක හරි දීලා search කරන්න.
ඔන්න ඔයාලට පේනවා ඇති සම්පූර්ණ ප්ලේලිස්ට් විදිහට අපි මේ හොයන දේවල් ලබා දීලා තියෙනවා. අපිට කැමති එකකට ගියොත් මේ විදිහට කොටස් වශයෙන් 1 2 3 කියලා පිළිවෙලට ප්ලේලිස්ට් එකේ බලා ගන්න පුළුවන්. කිසිම මිසින් එකක් නැතුව වීඩියෝ පාර්ට් ටික බලන්න පුළුවන්. මුලට ප්ලේලිස්ට් කියලා දාලා අපි මූවි එකක් සර්ච් කළාත් අපිට ඒ අදාළ ප්ලේලිස්ට් ටික හම්බෙනවා. මුලට ප්ලේලිස්ට් කියන කමාන්ඩ් එක දීලා ඊළඟට අපිට අවශ්‍ය කරන මූවි කැටගරි එක සර්ච් කළාත් මේ විදිහට ප්ලේලිස්ට් විදිහට පෙන්නනවා. ඔයාලට පේනවා ඇති මේ එක ප්ලේලිස්ට් එකක ෆිල්ම් 1000ක් 2000ක් තියෙනවා. සමහර ඒවා වගේ 300ක් 500ක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව අදාළ කැටගරි එකේ සෙට් එකම එක දිගට බලන්න පුළුවන්. YouTube භාවිතා කරන ඔයා දැනගත යුතුම 8 වෙනි රහස තමයි මේ කස්ටම් ෆීචර් එක. මේක අලුත් දෙයක් නොවුනත් ගොඩක් අය මේ දේ හැමදාම දැක්කත් දන්නේ නැහැ. මේක මොකටද තියෙන්නේ කියලා ඔයා එකපාරක් හරි ක්ලික් කරලා බලන්න ඇති. නමුත් ඔයාලට වැඩක් නම් ගන්න අනිවාර්යයෙන්ම බැරි වෙන්නේ නැති. ඉතින් YouTube එකේ තිරය TV එකට ගන්න හෝ වෙනත් device එකකට ගන්න තමයි අපිට මේ option එක ලබා දීලා තියෙන්නේ. නමුත් ඔයාගේ TV එකේ අනිවාර්යයෙන්ම කස්ටම් ෆීචර් එක තිබිය යුතුයි. ඒ කියන්නේ අලුත් TV එකක් විය යුතුයි. නැත්නම් මේක භාවිතා කරන්න බෑ. TV එක පරණ නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ Chromecast එකක් මිලදී ගන්න. දරාස් AliExpress වගේ වෙබ්සයිට් වලින් මේවා අපිට මිලදී ගන්න පුළුවන්. ඊළඟට Chromecast එක TV එකට සම්බන්ධ කරගෙන ඕනම වෙලාවක phone screen එක TV එකෙන් මේ විදිහට share කරලා බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ YouTube tips ටික තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. අලුත් දේවල් කීපයක් සහ සංගවිලා තිබුණු features කීපයක් ගැන කතා කරා. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස් සහ ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න කැමති නම් පහල තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට